හරි ළමයි මේ කලින් වීඩියෝ එකේ පොඩි සවුන්ඩ් අවුලක් තියෙනවා. ඒ නිසා ආයෙත් මම වීඩියෝ එක ගන්නවා. එතකොට ළමයි මේ මුලින්ම මම ඔයාලට කියන්න ඕනේ මම කවුද කියලා. එතකොට මට O level exam එකේ යටයි C එකක් තියෙනවා. C තියෙන English literature. ඉංග්‍රීසි සාහිත්‍ය වලට. ඊළඟට A level exam එකේ BB1C. එතකොට A level මම කරේ bio stream එකේ. එතකොට O level exam එකේ සයන්ස් වල තියෙන හැම දෙයක්ම A level වල අපි මූලික කරුණු විදිහට තමයි ඉගෙන ගන්න. කියන්නේ A level වල නිකන් පාඩමක මුල් දවස් දෙකේ වගේ O level වල තියෙන ටික කරනවා පාඩමක. එතකොට ඒ වගේ අර ගැඹුරු දැනුමක් ගත්ත කෙනෙක් විදිහට තමයි මේ ඔයාලට මේ වැඩේ කරගෙන යන්නේ. හරි. දැන් අපි බලමු මේ තියෙන 2021 MCQ1. හරිද? first MCQ එක. මේකෙදි ළමයි ප්‍රශ්න කියවලා ඊළඟට මේ 4 කියවලා ඊට පස්සේ ඒක ආන්සර් එකක් වෙන්නේ කොහොමද නොවෙන්නේ කොහොමද කියන එක විතරක් නෙමෙයි මේක වෙන්නේ. මීට අමතරව ඔයාලට වැඩි වපසරියක් සිලබස් එකේ කවර් වෙන විදිහට තමයි මේ ඩිස්කෂන් එක යන්නේ. හරිද? එතකොට මම මේකේ ලෙවල් ක්ලාසස් වලින් අල්ලගත්තු දෙයක්. ඒ ලෙවල් සර්ලා ඉන්නවා සමහර අය බයෝස් වල හැම අර MCQ එකක් වවම් කනවා කියලා අපි කියන්නේ. ඒ කියන්නේ MCQ එකක් කරන එකේ පරමාර්ථය MCQ එක පුළුවන් වෙන එක විතරක් නෙමෙයි. ඒ හා සම්බන්ධව ඕනම MCQ එකක් කරන්න පුළුවන් වෙන එක. ඒකත් එක්ක අල්ලලා ඔයාලගේ සිලබස් එකේ තියෙන වැඩි වපසරියක් කවර් කරන එක තමයි අපි මේ MCQ ඩිස්කෂන් එකෙන් කරන්නේ. සහ වැදගත්ම දේ තමයි MCQ වල අර පොඩි ටෙක්නික්ස් තියෙනවා ළමයි. හරිද? ඒ කියන්නේ හොඳටම දැනගන්න ළමෙක් වුණත් එක්සෑම් එකට ගිහිල්ලා ඒ වෙලාවට වෙන බය හරි මොකක් හරි නිසා කලබල වෙලා වරද්ද ගන්න තැන් තියෙනවා. අන්න ඒ ටිකත් මොනවද කියලා බලාගෙන යන ගමන් අපි මේ MCQ ඩිස්කෂන් එක කරමු. එතකොට ළමයි මම අර කලින් කිව්වා වගේම ඔයාලට දුන්න පළවෙනි ක්විස් එකේ තියෙන්නේ 2021 ඔයාලගේ විද්‍යාව පේපර් එකේ MCQ පේපර් එකේ ආපු පළවෙනි ප්‍රශ්නේ. මේකේ ළමයි තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් අඩංගු මූලද්‍රව්‍ය පිළිබඳව නිවැරදි ප්‍රකාශය. හරිද? ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල ඔයගොල්ලෝ දන්නවා මූලද්‍රව්‍ය කිව්ව ගමන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් කියලා. හරිද? මේ පාඩම නෝමල් උඩින් බලන් ගියත් ඔයාලට ඒක අහු වෙනවා. එතකොට මෙයාලා මේකේ අහන්නේ නිවැරදි ප්‍රකාශය මොකද්ද කියලා. එතකොට ඔයාලා දැන් මේ වගේ ප්‍රශ්නයක් අහම කරන්න ඕන දේ තමයි මෙන්න මේ නිවැරදි කියන එක රවුම් කරගන්න ඕන. මොකද දැන් ඔයාලා පළවෙනි මේ ප්‍රකාශය කියවද්දී ඔයාලට මේක මතක තියෙයි. දෙවෙනි කියද්දී මතක තියෙයි. හැබැයි 3 4ට යද්දී මේ ප්‍රශ්නේ අහුවේ මොකද්ද කියලා ඔයාලට මතක වෙලා තියෙයි. හතරවෙනි කියව සමහරට ඔයාලට හිතෙන්න පුළුවන් මෙතන මේ හරි ප්‍රකාශයද වැරදි ප්‍රකාශයද අහන්නේ කියලා. හරි. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙන්න මෙහෙම තියෙන විශේෂ වචන රවුම් කරගන්න. ඊළඟට මෙතන මේ අහන්නේ කාබෝහයිඩ්‍රේට් අණු මූලද්‍රව්‍ය ගැන. ඒ කියන්නේ අනෙක් ජෛව අණු හතර ඔයාලා දන්නවා. ලිපිඩ, නියුක්ලික් ආම්ල, ප්‍රෝටීන් වගේ දේවලුත් තියෙනවානේ. ඒ දේවල් ගැන නෙමෙයි දැන් මෙයාලා අහන්නේ අපෙන් කාබෝහයිඩ්‍රේට් ගැන. හරි. ඒක තමයි එතකොට ප්‍රශ්නේ තියෙන්නේ. දැන් අපි බලමු මේ අපිට මේක ගැන කතා කරන්න පුළුවන් වපසරිය මොනවද කියලා. හරිද? ඔයාලා දන්නවා ළමයි අපේ සජීව පදාර්ථයේ හැදිලා තියෙන රසායනික සංයෝග වලින් කියලා. හරිද? එක එක රසායනික සංයෝග වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ රසායනික සංයෝග ළමයි අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. කාබනික සංයෝග, අකාබනික සංයෝග කියලා. එතකොට මේ කාබනික සංයෝග විදිහට අපි සලකන්නේ ළමයි මොකක් හරි සංයෝගයක් ඔයාලා මේ විදිහට ගත්තාම මේක ඇතුලේ කාබන් කියන මේ පරමාණුව තියෙනවනේ මූලද්‍රව්‍ය තියෙනවනම් අපි ඒකට කියනවා කාබනික සංයෝගයක් කියලා. එතකොට මේ අදාළ සංයෝගය ඇතුලේ කාබන් කියලා කෙනෙක් අපිට හොයාගන්න නැත්තම් හරිද? කාබන් කියලා කෙනෙක් අපිට හොයාගන්න නැත්තම් අපි යාට කියනවා අකාබනික සංයෝගයක් කියලා. ඊළඟට ළමයි කාබනික සංයෝග ආයේ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. හරිද? මූලික කාබනික සංයෝග. එහෙම නැත්නම් අපි මේවට කියනවා ජෛව අණු කියලා. අර ඔයාලා කතා කරන 4 දෙනා. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, නියුක්ලික් ආම්ල. සමහර ළමයින්ට පළවෙනි පාඩම කිව්ව ගමන් මතක මේ 4 නේද? හැබැයි ගොඩක් අය දන්නේ ප්‍රධාන ජෛව අණු. එතකොට මූලික කාබනික සංයෝග කියලා කියන්නේ මෙයාලට කියලා. ඊළඟට ළමයි තව කාබනික සංයෝගයක් ඔයාලා කියනවා වෙනමම ඊට අමතරව විටමින. හරිද? මේක ප්‍රොනවුන්ස් කරන්න අපි හරියට වයිටමින් කියලා. විටමිනුත් කාබනික සංයෝගයක්. ඊළඟට ළමයි අකාබනික සංයෝග ගත්තාම දැන් ඔයාලට මම කලින් කිව්වා වගේ මොකක් හරි සංයෝගයක් තියෙනවා. ඒ සංයෝගය ඇතුළට අපි රිංගලා බලුවම මේක එක කාබනයක්වත් හොගන්න නැත්තම් අපිට අපි යාලට කියනවා අකාබනික සංයෝගයක් කියලා. ඔයාලා දන්න සුලභතම අකාබනික සංයෝගය තමයි ළමයි ජලය. ඔයාලා දන්නවා ජලය ලියන්නේ H2O කියලා. එතකොට ඔයාලට පේනවා මේ සූත්‍රය ඇතුලේ එකම එක කාබන් පරමාණුවක්වත් නැහැ. එතකොට ජලය කියන්නේ අකාබනික සංයෝගයක්. අකාබනික රසායනික සංයෝගයක්. ඊළඟට khනිජ ලවණ වායු වර්ගත් අකාබනික රසායනික සංයෝග ගොඩට වැටෙනවා. ඊළඟට ළමයි අපි බලමු මෙයාලගේ මේ මූලද්‍රව්‍ය සංයුතිය. හරිද? කාබෝහයිඩ්‍රේට් උයි ලිපිඩයි ගත්තාම ළමයි හේදෙන යාළුවෝ දෙන්නේ. හරිද?
මොකද මෙයාලගේ රසායනික සංයුතිය සමානයි. ඒ කියන්නේ සංයුතිය කියන්නේ මූලද්‍රව්‍ය සංයුතිය සමානයි. රසායනික සංයුතිය නෙමෙයි මූලද්‍රව්‍ය සංයුතිය සමානයි. ඒ කියන්නේ මේ දෙන්නම හැදලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින්. මේ දෙන යාළුවෝ වුණාට දැන් ඔයාලා දන්නවා ඔයාලා එක වගේම යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ දෙන්නගේ පොඩි හරි වෙනස්කම් තියෙන්න පුළුවන් නේ. මේ දෙන්නගේ ඒ වගේ පොඩි වෙනස්කමක් තියෙනවා. ඒක තමයි ළමයි හයිඩ්‍රජනුයි ඔක්සිජනුයි අතර තියෙන අනුපාතය. දැන් බලන්නකෝ ජලය ගත්තාම ඔයාලට තේරෙනවා ජලයේ හයිඩ්‍රජන් 2කට ඔක්සිජන් 1යි. එතකොට හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1යි. හරිද? කාබෝහයිඩ්‍රේටුත් එහෙමයි. කාබෝහයිඩ්‍රේට් වලත් ඔයාලා සූත්‍රය ගත්තාමත් පෙනේ H2O කියලා තියෙනවා. හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය 2ට 1යි. හැබැයි ළමයි ලිපිඩ ගත්තාම ලිපිඩ වල එහෙම වෙන්නේ නැහැ. ලිපිඩ වල ළමයි ඔක්සිජන් පරමාණු ගාන අඩුයි. ප්‍රෝටීන ගත්තාම තව දෙයක් මේක වලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා චෝ කියලා මතක තියාගන්න පුළුවන්. හරිද? ප්‍රෝටීන ගත්තාම ළමයි චොන් කියලා මතක තියාගන්න පුළුවන්. CHON නයිට්‍රජන් තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව. ඊළඟට මේ ටික තමයි ළමයි හැම ප්‍රෝටීන් එකකම තියෙන්නේ. ඒ කියනවා මේ ලෝකේ තියෙන ඕනෙම ප්‍රෝටීන් අණුවක් ගත්තාම ඔයාට ඒ ප්‍රෝටීන් අණුව ඇතුළට රිංගලා බැලුවාම ප්‍රෝටීන් සංයෝගය ඇතුළට රිංගලා බැලුවාම ඒකේ තියෙන අණු අතර වලට බලන්න පුළුවන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය පරමාණු අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? හැබැයි මේ සල්ෆර් කියන කෙනා සමහරක් ඒ වගේ තියෙනවා, සමහරක් ඒ වගේ නැහැ. හරිද? ඒක තමයි එතකොට ප්‍රෝටීන් ගැන වල මතක තියාගන්න ඕන දේ. නියුක්ලියික් ආම්ල ගත්තාම ළමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, ෆොස්ෆරස්. ඔන්න ඔය කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ප්‍රෝටීන්ගේ යාළුවෙක් වගේ. මොකද චොන් ඉන්නවා. හැබැයි මෙයාගේ සල්ෆර් නැහැ. ඒ වෙනුවට කියන්නේ P ප්‍රධාන කෙනෙක් විදිහට ඉන්නවා ෆොස්ෆරස්. ඒකට හේතුව තමයි ළමයි ඔයගොල්ලෝ දන්නවා නියුක්ලියෝටයිඩයක් මෙන්න මෙහෙමනේ අඳින්නේ. නේද? මේ තියෙන්නේ නියුක්ලියෝටයිඩය. මේ නියුක්ලියෝටයිඩේ මේ රවුමෙන් අපි සංකේතවත් කරන්න ළමයි ෆොස්ෆේට් කාණ්ඩය. එතකොට මේ ෆොස්ෆේට් කාණ්ඩේ තියෙන කෙනෙක් තමයි ළමයි P කියලා කියන්නේ. ෆොස්ෆරස් මූලද්‍රව්‍ය. ඒ නිසා තමයි මෙතෙන්ට P එන්නේ. දැන් ඔයාලට හිතා ගන්න බැරි වෙනවා කියන්නකො ප්‍රෝටීනෝයි නියුක්ලියික් ආම්ලයක වගේ පැටලෙනවා වගේ. හැබැයි එහෙම පැටලෙන විදිහක් නෑ. ඔයා මේ නියුක්ලියෝටයිඩේ මතක නම් ඔයාලට දන්නවා මේ රවුමින් තියෙන ෆොස්ෆේට් නියුක්ලියෝටයිඩ වලින් තමයි හැදලා තියෙන නියුක්ලියික් ආම්ල. එහෙනම් නියුක්ලියික් ආම්ල වල තමයි P කියන මූලද්‍රව්‍ය තියෙන්නේ කියලා. එතකොට ළමයි මේ දේවල් අර ගිරවෙක් වගේ කටපාඩම් කරත් අමතක වෙන්න පුළුවන්. يعني පැටලෙන්න පුළුවන්. හරිද? අමතක වෙනවවත් නෙමෙයි පැටලෙන්න පුළුවන්. දැන් මෙහෙම තර්කයක් දාලා මතක තියාගත්තාම ඇත්තටම පැටලෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි ළමයි දැන් අපි දැන් කොච්චර මේ දේවල් කතා කරත් අර පොඩ්ඩක් එහෙම වෙන දේවල් තියෙනවා නේද? අන්න එහෙම දෙයක් තමයි මේක. ඒ කියන්නේ දැන් අපි රසායනික සංයෝග කාබනිකයි අකාබනිකයි කියලා වෙන් කරා කාබන් පරමාණුවක් තියෙනවද නැද්ද කියන එක මත. හැබැයි ළමයි 4 දෙනෙක් ඉන්නවා. හරිද? ඔයාලගේ අච්චි පොතේ මේ 4 දෙනා තමයි දීලා තියෙන්නේ. 4 දෙනෙක් ඉන්නවා. මේ 4 දෙනා ඇතුළට අපි රිංගලා බැලුවොත් ළමයි මෙයාලයි කාබන් පරමාණු තියෙනවා. හැබැයි ළමයි මෙයාලව අපි කණෙන් ඇදගෙන ගිහලා දාන්නේ අකාබනික කොටට. හරිනම් කාබනික පරමාණු තියෙදි කාබනික තමයි යා වෙන්න ඕන. කාබන් පරමාණු තියෙදි කාබනික කොටට තමයි මෙයාව ගිහින් දාන්න ඕන. හැබැයි අපි මෙයාලව කාබනික කොටට ගිහලා දාන්නේ නැහැ. මෙයයි කාබන් පරමාණු තිබ්බත් අපි මෙයාව ගෙනින් දාන්නේ අකාබනික කොටට. අන්න එම 4 දෙනා තමයි ළමයි කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබනේට් අයන, බයිකාබනේට් අයන. ඔන්න ඔය ටිකත් ඔයාලා මතක තියාගන්න ඕන. මේ සම්බන්ධව මේ ප්‍රශ්නේ වපසරිය විදියට. එතකොට මේ ටික ඔයාලට මම අර කිව්වන පොතක් තියාගන්න කියලා ළමයි. අන්නේ පොතේ ඔයා මේක හදලා තියාගන්න. මේක හදලා මේක ඔලුවට දාගන්න. හැදුවට පස්සේ කොහොමද ඔලුවට යනවා. ඊට අමතරව මම කිව්ව දේවල් වලට අමතරව ඔයාලට තව මේකට ඇඩ් වෙන්න ඕනේ කියලා මොන හරි හිතනවා නම් ටෙක්ස්ට් බුක් එක බලලා ඔයාලට පුළුවන් ඇඩ් කරගන්න. ඊළඟට ළමයි අපි යමු දැන් මේ ප්‍රශ්නෙට. ප්‍රශ්නේ පළවෙනි ප්‍රකාශයේ තියෙන කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියලා. දැන් මෙහෙම තියෙද්දි ඔයාගේ ඔලුවට යන්නේ නැහැ වගේ නම් ඔයාලට පුළුවන් පොඩ්ඩක් අයිනගේ මේක ලියා ගන්න. ඔයා දන්නවා මෙහෙම සංයෝජනයක් කොහෙවත් තිබුණේ නැහැ. කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියලා. මොකද CHO කියන එක හැමතැනම තිබ්බ එකක්. හරිද? එතකොට කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන් පමණක් කියන එක කොහෙත්ම තිබුණේ නැහැ. ඒ නිසා ඒක කෙලින්ම ඔයාලට කපලා දාන්න පුළුවන්. ඊළඟට ළමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් තිබ්බේ කාබෝහයිඩ්‍රේට් වලයි ලිපිඩ වලයි. අර යාළුවෝ දෙන්න. එහෙනම් කාබෝහයිඩ්‍රේට් ගැන අහන නිසා ඒක හරි. හැබැයි අපි එකපාරට ගහන්නේ අපි අනිත් දෙකත් බලනවා. හරිද? ඊළඟට කාබන් ඔක්සිජන් අනුපාතය 2ට 1ට වඩා වැඩි. එහෙම එකක් තිබුණේ නැහැ ළමයි කොහෙවත්. 2ට 1යි කාබෝහයිඩ්‍රේට් වල. ඊළඟට මේ මොකද්ද මේ අපේ ලිපිඩ වල ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. එතකොට තව පොඩි සංකීර්ණ කාරණයක් තියෙනවා නේද? මේක අර අල්ලගන්න පුළුවන් අය අල්ලගත්තට කමක් නැහැ. දැන් ඔයාලා දන්නවනේ මේ 2ට 1 කියන එක අපිට මෙහෙම ලියන්න පුළුවන් කියලා නේද? එතකොට ඔක්සිජන් ප්‍රමාණයනේ මේ තියෙන්නේ. මේ ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ ළමයි මෙන්න සම්පූර්ණ එක වැඩි වෙනවා. හරිද? එතකොට 2ට 1ට වඩා වැඩි වෙන්නේ මේ හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය ලිපිඩවල. හරි?
ඊළඟට නයිට්‍රජන් හා සල්ෆර් අනිවාර්යයෙන්ම තියෙනවා. නයිට්‍රජන් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක හරි නියුක්ලික් ආම්ලවල. CHO වගේම නයිට්‍රජන් තියෙනවා. සල්ෆර් ගත්තාම කොහොමද ළමයි සල්ෆර් අනිවාර්යයෙන්ම තියෙන එකක් විදිහට අපි සැලකුවේ නැහැ. මොකද ප්‍රෝටීන් වල සමහර ඒවා විතරයි සල්ෆර් තිබ්බේ. අනිත් එක කාබෝහයිඩ්‍රේට් ගැන දැන් මේ අහන්නේ. ඒකට කොහෙත්ම අදාළ නැති එකක් මෙන්න මේක. ඔන්න ඔය විදිහට ළමයි අපි අනිත් ටිකත් විවරණය කරගෙන යමු. එතකොට මේ ඩිස්කෂන්ස් වලින් අතට මාළට තේරෙනවා ඉතින් ඒ කියන්නේ මේ ප්‍රශ්න විතරක් නෙමෙයි. දැන් මේ ප්‍රශ්න ඔයාලා මේ විවරණය කරගත්තා නම් කොහොමද කරන්න කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙම නැතුව අර දැන් මෙහෙම ලොකු අපසරියක් අහු වෙන විදිහට මෙහෙම කරන් යන එකේ සෑහෙන මාසියක් තියෙනවා. ඒක වලට දැම්ම තේරෙන්නේ නැහැ. ඇත්තටම එක්සෑම් එක ලඟ වෙලා ගොඩක් ළමයි අර බයෙන් ඉන්න කාලේ ඔයාලා ළඟ ලස්සනට හදාගත්ත නෝට්ස් ටිකක් තියෙනවා. ඒ ටික බලාගෙන යන්න තියෙන්නේ. මොකද ඔයාලා මේ හදන chart හදාගන්නේ මේ ප්‍රශ්න වලට අදාළව. ඒගොල්ලෝ මේ ටික තමයි කොහොමද එක්සෑම් එකේ යන්නේ. දැන් මේ 2021 එකනේ. ඒතකොට මේක ඔයාලගේ එක්සෑම් එකේ රිපීට් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. හරිද? එහෙම නෙවෙන්නේ එක්සෑම් එකේ මේ එකම ටික තමයි ළමයි අහන්නේ. කොහොම හරි ඒක නිසා මේ වැඩේ අපි ගොඩ දාගමු. එතකොට දැන් අපි සාකච්ඡා කරේ 2021 MCQ ප්‍රශ්න පත්‍රයේ තිබ්බ පළවෙනි එක. ඊළඟ ප්‍රශ්නේ අපි හම්බෙමු.